සුබ දවසක් සියලු දෙනාටම. අද දවසේ අපි කතා කරන්න යන මාතෘකාව මං හිතන්නේ ඔයාට ජීවිතය වෙනස් කරගන්න ඉතාම වැදගත් වෙන මාතෘකාවක්. මේ අලුත් මාතෘකාව ඔයා අනිවාර්යෙන්ම වෙනස්ම මාවතකට ගෙන යනවා. ඉතින් අපි දන්නවා අපේ ජීවිතය අපිට මේ විශ්වයෙන් දීපු ලස්සන ජීවිතය සහෝදරනේ කොටස් 4කට බෙදෙනවා. එතකොට ළමා කාලය, තරුණ කාලය, වැඩිහිටි කාලය. ආයි ටික දවසක් මේ වැඩිහිටි කාලයෙන් පස්සේ වයසට යනෝනේ. මහලු වයස කියලා කියනවා. එතකොට ඔක්කොම අපි ස්ටේජස් 4ක් පහු කරනවා ජීවිතේදී. ඉතින් මේ ජීවිතයේ ඔබ කොතනක හිටියත් ළමා කාලයේ වෙන්න පුළුවන්, තරුණ වෙන්න පුළුවන්, වැඩිහිටි වෙන්න පුළුවන්. මොන තැනක හිටියත් ඔයාට ඔයාගේ ජීවිතය අද පටන් ගන්න පුළුවන්. ඒක කිසිම ප්‍රශ්නයක් නෑ. මේ මොහොතේ ඔයාට ජීවිතය අලුතෙන් වෙනස් විදියකට හිතලා ඔබ ඉන්න තැන කොතන හිටියත් වෙනස්ම විදියකට හිතලා අලුතෙන් ඉලක්ක තියලා ටාගට්ස් හදලා ඔයාගේ ගමන යන්න පුළුවන්. එතකොට මේ මොන වයසේ වුණත් මම මේක මෙහෙම කතා කරන්නේ අපේ හැම වයසකටම වැදගත් වෙන මාතෘකාවක් නිසා. ඉතින් අපි දන්නවා ඔබ මොන වයසක හිටියත්, වයස් කාණ්ඩයක හිටියත් තමන්ට ඉලක්කයක් කියන එක ඉතාම වැදගත් මේ ජීවිතේ ඉස්සරහට යන්න. ඔබ සල්ලි හම්බ කරන්න ඉලක්ක තියන්න පුළුවන්. රැකියාවේ ඉලක්ක තියන්න පුළුවන් නේ. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය දියුණු කරන්න ඉලක්ක තියන්න පුළුවන්. ඒ වගේ ඕනම දෙයකට මේ ඉලක්කයක් තියලා ඔයාගේ වැඩ කටයුතු ටික කරගෙන යන්න පුළුවන්. ඒ ඉලක්කයට අදාළ. හැබැයි මෙන්න මේක හොඳට හිතට ගන්න ඕන දෙයක්. මගේ එක්ස්පීරියන්ස් එක අනුව බොහෝමයක් දෙනෙක් ඉලක්ක තියෙනවා තමයි. දැන් 2025 වර්ෂයටත් ඔබ ඉලක්ක බොහෝමයක් තියලා ඇති. හැබැයි ඔබ අද දවසේ බලන්න මේ තියපු ඉලක්කම් වලට යන්න ඔබ කොච්චරක් මහන්සි වෙනවද? කොච්චරක් වැඩ කරනවද? දවස කොහොමද ඔබ මැනේජ් කරන්නේ? සතිය කොහොමද මැනේජ් කරන්නේ? මාසය කොහොමද මැනේජ් කරන්නේ? දැන් ගිය මාස 2.5 කාලය තුල ඔබ කොච්චර වැඩ කරාද ඔබේ ඉලක්කයට යන්න. ඒක ඊටාම වැදගත්. දැන් කොලයක් පෑනක් අරගෙන ඔබ බලන්න ගිය මාස 2.5ක ඇතුළත මගේ ඉලක්කයට යන්න මගේ සාර්ථකත්වය වෙනුවෙන් මම මොනවද කරේ කියලා. ඒක ඊටාම වැදගත්. ඊට පස්සේ ඔබ දැන් මේ ඉලක්ක තියලා තියෙනවා නම් ඒකට යම්කිසි වැඩ කොටසක් කරලා ඇති, එහෙම නැත්නම් කරලා නැතුව ඇති. හැබැයි යම්කිසි වැඩ කොටසක් කරලා තියෙනවා නම් ඒකේ ඔබගේ ඒ කරපු වැඩ ටිකේ සමහර මිස්ටේක්ස් තියෙන්න ඇති. නේ? දැන් ඔයා නෙමෙයි ඕනම කෙනෙක් ඔයා කරන වැඩවලදී මිස්ටේක්ස් වෙනවා. මේ මිස්ටේක් එකක් වුණ ගම, වැරද්දක් වුණ ගම සමහරක් වෙලාවට ඔයා ඕක අතෑරලා දාන්න. ඒක තමයි අපේ මනස හැදිලා තියෙන්නේ. බොහෝමයක් දෙනා මේක කරනවා. එතකොට මේ පොඩි වැරද්දක් නිසා මේ ඔයාගේ තියෙන ලොකු ප්‍රොජෙක්ට් එකක් ඉතා ඉක්මනින් give up කරනවද? මම හිතන්නේ ඒක සුදුසු දෙයක් කියලා. එහෙනම් මොකද්ද ඔයා කරන්න ඕන? හරි. මගේ අතින් වැරදීම් වුණා. වැරදිලා තියෙනවා මට. ජීවිතේ වැරදීම් වෙන්න පුළුවන්. මිස්ටේක්ස් වෙන්න පුළුවන්. හරි. දැන් ඒකෙන් අපි මොකද්ද කරන්නේ? අපි වෙච්ච මිස්ටේක්ස් වලින් උන වැරදි වලින් පාඩමක් ඉගෙන ගන්න. අන්න ඒකයි වැඩේ තියෙන්නේ. ඒක තමයි වැදගත් වෙන්නේ. ඔබේ අතින් යම්කිසි මිස්ටේක් එකක් වැරද්දක් වගේ ජීවිතයට ඔයාගේ ටාගට්ස් වලට යද්දී උනා නම් ඒකෙන් ඔබ
පාඩමක් ඉගෙන ගන්න. ඔයා ලෙසන් එකක් ඒක කරගන්න. කරලා හරි මට වැරදුනා. මම දැන් brand new කෙනෙක් විදියට මේක පටන් අරගෙන ඉස්සරහට ඇදගෙන යනවා කියලා හොඳ අදිෂ්ඨානයක් හිතේ ඇති කරගෙන මේක give up කරන්නේ නැතුව අතහරින්න නැතුව හොඳ focus එකක් දීලා මේක කරගෙන යන්න. ඒක ඊටාම වැදගත්. හැබැයි මේ focus එක දීලා කරගෙන යද්දි නැවත කඩාවැටීම් නොවන විදියට හොඳ අවධානයකින් මේ වැඩේ ඔයා කරන්න ඕන. ඒක ඊටාම වැදගත්. එතකොට එහෙම අවධානමක් ගන්න නැතුව අවධානය මේකට ફોකස් එක දීලා කරනකොට අසාර්ථක වෙන්න තියෙන සම්භාවිතාවය ගොඩක් අඩුයි. ඒක හොඳට මතක තියාගන්න. ඔබගේ වටේ ඉන්නේ ඇත්තටම ඔබට සපෝට් කරන මිනිස්සුද නැත්නම් ඔබ බිමට වටන්න හදන මිනිස්සුද කියලා ඔබ හොඳට හිතන්න. හොඳ අවධානය යොමු කරන්න. අන්න ඒ වැඩ කරන මිනිස්සු ජයග්‍රහණය කරන මිනිස්සු සෙට් එකක් ඔබේ වටේට තියාගන්න. right? එතකොට මේ ජයග්‍රහණය කරන මිනිස්සුත් එක්ක ඔබ වැඩ කරනකොට ඔබගේ ඉලක්කයට යන්න හරිම ලේසි. right? එතකොට අද දවසේ අපි කතා කරා ලස්සන මාතෘකාවක්. ඒකට අදාළ වෙන මම සබ් ටොපික්ස් ටිකක් කතා කරා. පළවෙනි එක තමයි කවදාවත් අතාරින්න එපා ඔබට වැරද්දක් වුණොත්. never give up. වැරදි වෙන්න පුළුවන්. ඒකෙන් පාඩමක් ඉගෙන ගන්න ඕන කියන එක. ඊළඟ එක අපි කිව්වා ફોකස් එකක් තියාගන්න ඕන කියන එක. ફોකස් එක ඊටාම වැදගත් ඔයාගේ ජයග්‍රහණය සඳහා ළඟා වෙන්න. ඊළඟ එක තමයි ඔයා තියාගන්න ඕන හොඳ ජයග්‍රහණය කරන මිනිස්සු ටිකක් ඔයාගේ වටා. ඒක ඊටාම වැදගත්. පරාජිත හැඟුමෙන් වැඩ කරන මිනිස්සු ඔයාගේ ළඟට ගත්තොත් ඔයාගේ ජයග්‍රහණය සම්පූර්ණ කඩා වැටෙනවා කියලා ඔබ මතකයට ගන්න. එහෙනම් මේ කතා හොඳට හිතට ගන්න. මේවා දිනපතා ප්‍රැක්ටිස් කරන්න. අපි අලුත් වැඩසටහනකින් අලුත්ම දවසක නැවත හමු. All the best.